කියන තනතුරු වට්ටියක් තියෙනවා. ඉන්නේ දෙවියන්ටද? ඉගෙන ගත්තේ දෙවියෝද? නෑ දෙවියන්ට කී තනතුරු වට්ටිය තියෙනවා. ඉගෙන ගත්තේ නෑ. ඉගෙන ගන්න කාලේ කරේ මොකද්ද? වෙනත් දාමරික ක්‍රියාවක්. අවසානයේ දෙවියන්ට පුද කරනවා, බාර දෙනවා. දෙවියන්ට කියනවා භාගී මාර්ග කරනවා. අවදාපවත් එක්ක දෙවියෝ දැඩි ලෙස විශ්වාස කරනවා. විභාගයේ පේල් වෙච්ච ගමන් අය අර බාරය ඔප්පු කරන්න අපේ උන්දලා කවුරුවත් යන්නේ නැහැ. මට හොඳ අත්දැකීම් තියෙනවා. ඔව්. තව යන්තම් මේ ලෝකේ ඉතුරු වෙලා තියෙන්නේ ඔය විභාග රජයක මම කියන විභාග නම් නවත්තන්න එපා. විභාග ටික තියෙනකල් පඳුරු ගැට ගන්නවා විභාගයේ හෙට අනිද්දා කියලා ඇවිල්ලා බාර හැබැයි පාස් වෙච්ච අය ඇවිල්ලා ඔප්පු කරනවා ෆේල් වෙච්ච උන්ට දෙන්නේ නැහැ දෙවියෝ ළඟ. මොකද්ද වෙලා තියෙන්නේ? දෙවියෝ විශ්වාස කරා විභාගයේ පාස් කරනද. හැබැයි තමන් අවිශ්වාස නිසා නේද තව කෙනෙකුට තමන්ම ජීවිතේ පවරා දෙන්නේ. ඒ අවිශ්වාසය මොකක්ද? කම්මැලිකම, අලසකම, පාඩම් කළේ නැහැ. පාඩම් වලට හුම්කම් දුන්නේ නැහැ. ඒ නිසා තමයි මේ දේ උනේ. විශ්වාසයේ කවදාකවත් තියාගන්න. හැබැයි ඔය දෙවියන්ගෙන් ලබන්න තියෙන උපරිම ආශිර්වාදය ලබන්න දෙවියන්ට පුද කරලා දෙවියන්ට පියුනේ. කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න. මේක කියන්නේ මොකක්ද? දේව බලි. දේවතා බලි. දෙවියන්ට පින්දීම මිස දෙවියන්ගෙන් යමක් බලාපොරොත්තු වෙන්න පඳුරු ගැට ගහන්න පුද පූජා කරන්න එපා. අපි කරන තරමක් කරන්නේ අනිත් පැත්තට. දෙවියන්ට පින් නොදී අපි දෙවියන්ගෙන් අර පූජා කර කර යමක් බලාපොරොත්තු මේ දේ කරනවා. මොකද කියන දේවතාව? කලින් දෙවියන්ට පින් දෙන්න නම් අර දෙවියෝ වෙනුවෙන් මේ දේ කළා. ඒක අද අවස්ථානුකූලව නෑ. ගෙදර හැමදාම කලතුරු වට්ටියක් තියෙනවා. පැන් කෝපයක් තියන්න බුදුන්ට. ඇයි? දෙවියෝ නිතරම ආස කරන දෙවියෝ තමන් ලෙඩ වුණාම විතරද පළතුරු කට්ටිය ගන්නෙ. ලෙඩ වෙන්න පෙර පින්කතුනි අපි ඒ ආරක්ෂාව සලසා ගන්න ඕනේ. දේවතාවාගේ ආශිර්වාදය ලබා ගන්න. ලෙඩ වෙන්න කායික මානසික රෝග ඇති වෙන්න පෙර අපි ආරක්ෂාව සලසා ගන්න ඕනේ. වැඩේ වුණාට පස්සේ අර අපල උපද්‍රව සෙනසුණු ඒ රාස්කම් වුණාට පස්සේ ගිහින් බෝධි පූජා බෝධිය වටේ නව අත්වරක් නවවරක් 21 කතාවක් ඇවිද්දට හරියන්නේ. එතකොට වැඩේ වැළඳිලා ඉවරයි. ඒ නිසා දේවතා බලි ඕවා කරන්න ඕනේ. බුද්ධ පූජාව කරන්න ඕනේ. ආමිෂ පූජාව කරන්න ඕනේ. ඊළඟට කියනවා මොකද්ද? දැන් මේ මොකද්ද අපිට? ඥාති බලි. ඥාති බලි. හැබැයි මේක ඥාති බලි කියන්නේ ඔන්න දැන් මේ කරන්න යන බලි. දැන් මේ අද කරනවා මේ බලිය කෑමක් දෙනවනේ. මේක තමයි ඥාති බලි කියන්නේ. දැන් මේ ඥාතීන් ඇවිල්ලා ඉන්නවා. අර අම්මා වෙනුවෙන් අද දවසේ බණ කියන තැනට ඥාතීන් ඇවිල්ලා ඉන්නවා. ඔයත් පිළිගත්තද? පිළිගත්තා. බතබුලකින් තේපන් සංග්‍රහයි සංග්‍රහ කරන්නේ නේද? බණට ඉස්සෙල්ලා දැන් බණෙන් පස්සේ ඥාති සංග්‍රහයක් කරනවා. ඕකට කියන්නේ මොකද්ද? ඥාති බලි. ඒක කරන්න ඕනේ. නැත්තම් මේ ආපු සේරම ආපහු යන්නේ. යන්නේ දන්නවනේ කියන්නේ මොකද කියන දේ දන්නවනේ. බැරි වෙලාවත් මත බුලතින්වත් විතක් සංග්‍රහයක් කලේ නැත්තම් අය මේ දරුවෝ හතර දෙනාට මේ නාලාමිට මෙතන නම් ඉන්න හම් වෙන්නේ. ඒක තමයි ඇත්ත.
නමුත් එහෙම කරන්නේ අපේ තියෙනනේ ගුණ ධර්ම ආචාර ධර්ම කියලා. ඒවා ඕම පිළිගන්නවා. දේවතා බලි, ඥාති බලි, උප්පපේත බලි. ඔන්න ඊළඟ එක. දැන් මොකටද මේ අපි බණ කියන්නේ? මේ බණ කියන්නේ පෙරේතියක් කරලා ඒ අම්මා එහෙම කරලා අපි අද මනුස්ස ලෝකයේ ඉඳගෙන පින් දෙනවා කියන එක නෙවෙයි. උප්පපේත බලි කියන්නේ මේක පෙර දින 7කට එහා මේ ගෙදර ගෘහස්ත ස්වාමීව අදීත් කරපු ගුණතිලක මහත්මයාගේ ආදරණීය ස්වාමිතියනි මේ දරුවෝ 4 දෙනාගේ අම්මා අනෝන චාන්දනී විදේශී අය අභාවයටපත් වුණා. උප්පේත පෙරේත කියොත් ඒක වෙනයි. පේත කියන්නේ අපෙන් ඈත් වෙච්ච. උපේත අයින් වෙච්ච. අපෙන් වෙන් වෙච්ච. මනුලවින් සමුගත්ත. ආන්නේ උපේත කියන්නේ පෙරේත වෙලා දැන් ඉන්න කෙනාට පින් දෙනවා කියලා. එයා පෙරේතෙක් කරන්න අපටයි කියක් නෑ. ඒක වෙන උනාද නැද්ද කියන එක එයා තමයි දන්නේ. ඔබයි දන්නේ ඔබ දේවතාවෙක්ද දේවතාවියක්ද මනුස්සයෙක්ද ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද බ්‍රහ්මයෙක්ද එහෙම නැත්නම් භූතයෙක්ද භූතියක්ද පෙරේතයෙක්ද පෙරේතියක්ද කුම්භාණ්ඩයෙක්ද කුම්භාණ්ඩියක්ද යකෙක්ද යකිනියක්ද කියන එක අපට කවදාකවත් කියන්න පුළුවන්ද? අපට කියන්න බෑ. බුද්ධ ආදී උතුමන් වහන්සේලාට තුන්කල් බලලා කියන්න පුළුවන් ආමවතන ඉන්නවා. බුදුහාමුදුරුවෝ ජීවමාන නැහැ. ඒ නිසා අපි බුදුහාමුදුරුවෝ නැති නිසා අපි කියනවා මේක උප්පපේත උප්පපේත බලයි. උපේත කියන්නේ අපෙන් ඈත් පෙර අපෙන් ඈත් වෙච්ච අනෝමාචාන්දනී විජේසිංහ ආදරණීය ස්වාමීන් මෑණියනි ඥාතිවරියනි සහෝදරියනි මේ පින ඔබ අනුමෝදන් වේවා. ඒ පැතුම පතන්න යෝගොල්ලෝ මෙහාට ආවේ. අතිථි බලි. මොකද ඒ කියන්නේ? ඒකත් උඩ බලියක්. අතිථි බලි කියන්නේ ආගන්තුක සත්කාරය. දැන් මෙතන ආගන්තුක සත්කාරය නෑ. මෙතන කියන්නේ ඥාති සංග්‍රහය. ඥාති බලි, අතිථි බලි කියලා දෙකක්. ඥාති බලි කියන්නේ අද ගුණතිලක මහත්මයාගේ පාර්ශවයේ ඥාතින්නේ දෙන්නේ. ඉන්නෝ. ඒ වගේම අනෝමා චාන්දනී මහත්මියගේ පාර්ශවයේ අත ඉන්නවා. ඒ අත තමයි අද ඒ කියන ඥාති. තමයි මේ සංග්‍රහය පැවැත්වෙන්නේ. ආගන්තුකයෝ කියන්නේ කවුද? තමන් දැනුවත්ව හෝ නොදැනුවත්ව තමන්ගේ නිවෙස් වලට එන ආගන්තුක ඇත්ත. හරි. ඒ ඇත්තන්ට සලකනවා නම් සලකන්නේ යමක් බලාපොරොත්තු ආගන්තුකයින්ට සලකන්නේ යමක් බලාපොරොත්තු නොවේ නම් නමුත් නොසලකා හරිනවද ආපු කෙනෙකුට? කන වෙලාව නම් කන්න දෙනවා, බොන වෙලාවේ නම් බොන්න දෙනවා නේද? දැන් මේ ගෙදර ඥාති බලිය මේ පුබ්බපේත බලිය. අර එමියගේ තමන්ගේ ස්වාමීන් පින් දෙනවා. යමන් බලාපොරොත්තු වෙන දෑයට පින් දෙනවා. අය මෙහාට එන්න කියලා. දරුවෝ අය අම්මගේ පැමිණීම බලාපොරොත්තු වෙන අම්මට පින් දෙන්නේ නෑනේ නේද? ඇයගේ කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි අපි මේ පින දෙන්නේ. ඔබ මේ පින අනුමෝදන් වෙලා ඔබ අභව්‍ය තැනක අඳුර තැනක ඉන්නවා නම් සුගතිය කරා යොමු වෙත්වා. අඳුරේ ඉන්නවා නම් ආලෝකයේ කරා යොමු වෙත්වා කියන මේ උතුම් ප්‍රාර්ථනාවයි කමන්න. ඇයටයි ඔබ පින් දෙන්නේ. දෙවියන්ටයි අර පින් දෙන්නේ. බලාපොරොත්තුෙන් තොරව. දේවතා බල. ආගන්තුක සත්කාර කරලා එයාගෙන් යමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් ඥාතීන් ඔබට දැන් ඥාති සංග්‍රහය පවත්වනවා කියන්නේ
ඔව් සූදානම් සූදානම් අන්න සූදානම් දැන් එතකොට ඕගොල්ලන්ට ඥාති සංග්‍රහය පවත්වලා බලාපොරොත්තු වෙනවද මේගොල්ලෝ යම් නියුකවරයක් ඕගොල්ලෝ දෙන්න සූදානම් වෙලා ඉන්නේ නෑ නේද අනේ එහෙම චාරිත්‍රයක් අපි ළඟ නෑ එතකොට ඒ දෙන සංග්‍රහයෙන් ආපහු යමක් බලාපොරොත්තු නොවන්නේ නම් ඒක තමයි නියමම සංග්‍රහය නියමම බලිය ඔක තමයි දේව ඥාති බලි අතිථි බලි දේවතා බලි උප්පපේත බලි ඒ නිසා පින්වතුනි මියගිය කෙනෙක් වෙනුවෙන් ලස්සනට මේ වගේ දේවල් තුන්හිත පහදවාගෙන ඔබ කළොත් ඔබේ ජීවිතය අතිශයින්ම සාර්ථක කරගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ආන්තර ගාථාවෙන් කිව්වෙත් ඒක. මොකද්ද ගාථාව? අන්ධ භූතෝ අයං ලෝකෝ තනුකෙත්ත විපස්සති. දැන් මේ ගෙදර අද මේ කෙරෙන වැඩේ දිහා ඔබ මෙතෙන්ට ආපු හැම කෙනෙක්ම මෙතන අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. අම්මෙක් නැති ගෙදර අතිශයින්ම අඳුරුයි. තාත්තෙක් නැති ගෙදර අතිශයින්ම අඳුරුයි. දැන් අද තාත්තා ඉන්නවා දරුවෝ ඉන්නවා නමුත් අම්මගේ අඩුව මේ කිසි කෙනෙකුට පුරවන්න පුළුවන්. ඒක පුළුවන්. ඒක තමයි ඒක තමයි සත්‍ය. මේ ගෙදරට විතරක් නෙවෙයි ඔබ නිවසට ඔබේ අම්මා යම් දවසකට දැන් නැති වෙලත් ඇති ඉන්නවත් ඇති. නැති වුණොත් පින්වතුනි එදාට තමයි අම්මගේ බලය ඔබට දැනෙන්නේ. අම්මගේ ශක්තිය ඔබට දැනෙන්නේ. අම්මා කවුරුද කියලා දැනෙන්නේ උන්ද නැති වෙන්න ඕනේ. ඉන්න කල් උන්දා යන පැටීමක් නෑ අපේ කාලේ. තාත්තත් එහෙමයි. එයායි නැති වෙන්න ඕනේ. එයාගේ අඩුපාඩු එයාගේ තියෙන අභිමානවත් භාවය අපට ලැබෙන්න නම් එයාත් නැති වෙන්න ඕනේ. දැන් අද මේ ගෙදර ඒ පාඩුව මකන්න මොනතරම් අම්මලා මේ ගෙදරට ආවත් හරියන්නේ නෑ. ඒක තමයි ඒක තමයි සත්‍ය. ඒ නිසා ආපු සියලුම දෙනා අන්ධ භූතෝ අයං ලෝකෝ අපි අඳුරේ අතපතක ගායන පිළිස මේ උත්තම කාර්යයන් දිහා බලන්නලු අන්ධ භූතෝ අයං ලෝකෝ තනුකෙත්ත විපස්සති තමන්ගේ බුද්ධියෙන් බලන්න. තමන්ගේ බුද්ධියෙන් මේ දිහා බලන්න. අර කට්ටිය අර එළියට වෙලා අර පාරේ මහා පාරේ වෙලා මොකද ඉඳගෙන ඉන්නේ? ඇයි? සමහර ගෙවල් වල ඉඩම ඇතුලේ ඉන්නවා නේද? ගේ ඇතුලේ ඉන්නවා. දැන් මේ දිහා අඩුපාඩුකම් කියන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. නමුත් අපේ බුදුහාමුදුරුවෝ කියන මේ දේ දිහා අද ඔබ ඔබේ බුද්ධියෙන් බලන්න තේරුම් ගන්න තීන්දුව ගන්න තමන්ට පුළුවන් වෙන්න ඕනේ. අනේ අපොයි කියන මානසික ගුණ ධර්මات එක්ක ජීවත් වෙන්න ඕනේ. එතකොට තමයි මේ ගෙදරට මේ දරුවන්ට අභිමානයක් ගෙන දෙන විදිහට පත්ති ගානක් හරි කාලය යනවා. බුලත් ටිකක් හරි කාලය යනවා. හොඳයි කියන්නේ මේ ආපෝම කියනවා ප්‍රීති මුදාරා වින්දති දාතා. මේ ප්‍රීතියට ප්‍රමෝදයට සතුටට පත් වෙනවා. පත් වෙලා අනේ අම්මට පින් සිද්ධ වේවා කියලා දරුවෝ ඉදිරියේ මේ ඥාති කියනකොට දරුවන්ට ලොකු ශක්තියක් දරුවන්ට ලොකු බලයක් ඇති වෙනවා. ඔබ බුද්ධිමත් වෙන්න ඕන පිටු. තනුකෙත්ත විපස්සති. ඔබ ඒ දිහා බුද්ධියෙන් බලන්න ඕන. දරුවෝ ඒ ගුණතිලකයි බලන්න ඕන ඒ දිහා ඥාති දිහා බුද්ධියෙන් අඩුපහඩුවක් නැතුව මේ දේවල් සකස් කර දෙන්න. සකුත්තෝ ජාලමුත්තව අපස්සක්ඛාය ගච්ඡති. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරන ලස්සන උපමාව. වැද්දෙක් දැලක් කෙලනවා වටු කුරුල්ල ගොඩක් අල්ලනවා. දැල එළුවා වටු කුරුල්ල ගොඩක් නැගිටිනවා. වැද්දා ඉන්න පෙර වටු කුරුල්ලටිය කතා වුණා අපි දැලක් උස්සන්න යම් කියලා. දැන් දැල උස්සන්න කොහොම අරගේ රැඳිලා ඉර වෙලා පැටලිලා නන්නස්තර වෙච්ච ඇත්තොත් ඉන්නවා. හැබැයි දැල උස්සලා උඩට යනකොට
එක්කෙනෙක් දෙන්නේ කර දැලෙන් අත් මිදුනලු. වැද්දට අහුනේ නැහැ. දැන් උස ගහක අරන් ගිහලා රදෙව්වා. අදවලා දැන් මේ කුරුල්ලෝ ටික එක්කන දෙන්න ටිකෙන් ටික ලෙහාගෙන යන. සමහරු මැරුණා. බෙල්ල හිර වෙලා මරිච්ච. සමහරුන්ගේ ආයුෂය එතනින්ම ඉවරයි. සමහර කුරුල්ලෝ උස්සන කොටම නැගිටලා පියාඹලා ගියා. අන්න මිනිස් ජීවිතයක් ඔයහා සංසාර ගමන දිගයි. එතනදී අඩු කාලේ කෙටි කාලයක් තුල යම් දෙනා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත්ත්වයට පත් වෙලා නිවන් අවබෝධ කරගන්නවා. සමහර අය සම්බුද්ධ ශාසනයේ ඥාති දායක දායිකාව බවට පත් වෙනවා. අර නියපිටට ගත් වැලි ටිකක් කරන් බුදුහාමුදුරුවෝ යවුවා කියනවනේ. මහ පොළොවේ වැලිද මගේ නියපිටේ තියෙන වැලිද වැඩි කියලා. මහ පොළොවේ තියෙන වැලි වල හා සමානව පිරිසක් හතර මහා පායේ වැටෙනවා. මේ මනුස්ස ලෝකේ ඉපදිලා. මගේ නියපිටේ තියෙන වැලි ප්‍රමාණයේ කොටසක් තමයි අර සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත්ත්වයට පත් වෙන්නේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් බවට පත් වෙලා ඒ බුද්ධ ආදී උතුමන් මඟ ගමන් කරලා නිවන් පසක් කර ගන්න පිළිතුරුයි. ඒ නිසා අපි හොඳට කල්පනා කරගන්න ජීවිතයේ සැබෑ ධාතු හෙළි දක්වන තවත් එක්තරා චරිතයක් අපි අතරින් සදාහනම සමුගත්. මේ චරිතයෙන් ගන්න කියන දේ අරගන්න අයින් කරන්න කියන දේ අයින් කරන්න. තමන් හැදෙන්න. තමන් හැදිලා තමන්ගේ ආත්මයට අභිමානයක් ගෙන දෙන විදිහට මේ මනුස්සාත්ම භවයේ බුද්ධ ආදී උතුමන් පහළ වෙච්චි මේ දත සහස්‍රී ලෝක ධාතුව තුල ඔබ ඔබේ අම්මට තාත්තට පින් සිද්ධ වෙන්න දරුවෙක් වශයෙන් මෙලොව ඉපදුනා, දැරියක් වශයෙන් මෙලොව ඉපදුනා. ඔබට කරන්න තිබෙන්නේ මේ මනුස්සාත්මයේ අඩු ආයුෂයක් තියෙන්නේ මේ කාල සීමාව තුළ හොඳට පින් දහම් කටයුතු කරලා යුතුයකම් ඉටු කරලා තම වගකීම් නිවැරදිව සාධාරණීකරණය කරලා යුක්ති සහගතව ඒ කටයුතු වලට උදව් කරලා උපකාර කරලා ගුණ ධර්ම වලින් පිරිච්ච හදවතක් ඇති කරගෙන තමන්ගේ වටිනා මනුස්සාත්ම භවය සාර්ථක කරගන්නා හැටියට සිහිපත් කරමින් අද අපි මේ ජනිත කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් මීට දින 7කට උඩදී අප අතරින් සදහටම අවුරුදු 61ක් මනුලව ආයු වින්දනය කළ අනෝමා චාන්දනී ඒ ආදරණීය ස්වාමි දියණියගේ ආදරණීය මෑණියන්ගේ සහෝදරියගේ ඥාතිවරියගේ හිතවතියගේ ආත්මකාරීට මේ පින් එකසේ අනුමෝදන් කරවමු. අනුමෝදන් වේවා. සසරේ ඔබ උපදින භවයක් පාසා කිසිදු සාපිපාසාදී දුකකටපත් නොවේවා. උපදින භවයක් පාසා කල් මරණවලටපත් නොවේවා. උපදින භවයක් පාසා භයානක රෝග පීඩාදීන්ටපත් නොවේවා. උපදින භවයක් පාසා ඔබ පරමාංශ වින්දනය කිරීමේ භාග්‍ය වරම ඔබට උදා වේවා. අවසන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා හොඳයි සපයි කියා දේශනා කර වදාළ ඒ අති උතුම් අමා මහ නිවනින් සැනසීම උදා කරගන්නට මේ පුණ්‍ය ශක්තියෙන් හේතු වේවා. වාසනාවන්තම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. හැමදෙනාම කියවන්නේ ඉතම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. දස මාසේ උරේ කତ୍වා පෝසේසි උද්ධිකාරණං ආයුදීගං වත්ස සතං මාතු පාදං
නමාමහං බුද්ධිකාරෝ ආලිංගිත්වා තුම්බිත්වා පිය පුත්තකං රාජමච්ඡං සුපතිත්තං පීතු පාදං නමාමහං धर्म श्रवणे क्रीमें दहम पांडु पूजा क्रीमें दहन किलंपस पूजा क्रीमें पंसिल समादं वीमें ज्ञाति संग्रह पवत्वा गनीमें जनित कर गन्नाऊ अनंत प्रमाण पुण्य शक्तिं මේටහත්තිනකට උඩදී තමන් අතරින් සදාටම වියෝවෙන් තේදුනාවූ තමාදරණීය ස්වාමි දියණියගේ තමාදරණීය මෑණියන් වහන්සේගේ තමාදරණීය සහෝදරියගේ ඥාතිවරියගේ හිතවතියගේ අනෝමා චාන්දනී විජේසිංහ මහත්මියගේ ආත්මකාරී අතුලත් කොට ඇති KDM අප්පුහාමි උපාසක මහත්මයා මුතුමැණිකා මෑණියන් විජේසිංහ උපාසක මහතා අනුර විජේසිංහ KDM කරුණාරත්න ඒ වගේම මුතුබණ්ඩා සෝමාවති කුමාරියාමි තිලකරත්න විජේසිංහ ජයතිලක උපාසක මහත්මයා කිරිමණිකා උපාසිකා මාතාව රාජපක්ෂ උපාසක මහත්මයා හදිසි රෝගාතුරකින් මියගිය දෝලිත පුතා ඇතුළු පරපුරේ පවුලේ මිය ගියා වූ සියලුම දෙනාගේ ආත්මකාරාදීන්ට මේ පින් පෙත් එකසේ අනුමෝදන් කරවමු අනුමෝදන් වෙත්වා සංසාරගත වැරදි වලින් දුක් ඇති ස්ථානවල උත්පත්තිය ලබයි නම් එයින් අත්විදේවා සපවන්ත ස්ථානවල උත්පත්තිය ලබයි නම් ඒ සප වඩා වර්ධනය කර ගනිත්වා වසන දේව මානුෂිකාදී සප කෙලවර කොට ලබනාදී උතුම් අමා මහ නිවනින් සනසීම සාත්සාත් කර ගන්න මේ පුණ්‍ය ශක්තියෙන් හේතු වාසනා වේවායි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදර සිතින් පින් අනුමෝදන් විය යුතුය
ධර්ම ශ්‍රවණය කිරීමට පැමිණිච්ච ඔබ හැම දෙනාගේම නංගොත් වලින් කුල පරම්පරානුගතව යමෙක් මිය පරලොව ගොස් සිටිනන් සියයට නගා ගන්න රට ජාති ආගම වෙනුවෙන් දිවිපිදූ තරුණ සබල සබලියන්ටත් කෘතගුණ වේදීව මේ පින් කොටසක් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝවැසි ලක්වැසි මේ ප්‍රදේශවාසීව ඉඳන් යමෙක් මිය ගියා නම් ඒ ආත්මකාරාදීන්ට මේ පින් කොටසක් අනුමෝදන් වේවා. මීට මාස දෙකකට පමණ පෙර මේ රට තුල ඒ ආලගුණික ගම් වතුර ගැලීමෙන් අඳුනා යෑමෙන් ගෙවල් යටවීමෙන් ඒ මහා භූමිකම්පා ඇතිවීමෙන් මනුස්ස ඝාතන රාශියක් සිද්ධ වුණා. ඒ සියලුම දෙනාගේ ආත්මකාරාදීන්ට කෘතවේදීත්වයෙන් යුක්තව මේ පින් කොටසක් අනුමෝදන් වේවා. මිය ගිය හැම දෙනා දේව මානසිකාදී සැප කෙලවර කොට ලබන උතුම් නිවනින් සැනසීම උදා කර ගනිත්වා. සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ. ධර්ම ශ්‍රවණය කිරීමට පැමිණිච්ච ඔබ හැම දෙනාටත් මේ පවුලේ හැම දෙනාටත් ඔබගේ ගුරු දෙමව්පියාදීන්ට ඥාති හිත මිත්‍රාදී දුව දරුවන් කියන හැම දෙනාටම මෙලව අභිවෘද්ධිය සැනසීම උදා වේවා. ලෙඩ දුක් ග්‍රහණ සත්‍ර තාරකාදී අපල උපද්‍රව දුරු වේවා. සැනසීම සතුට සෞභාග්‍ය උදා වේවා. කරණ කියන රැකී ආරක්ෂා වෙනහෙල දාන තම දරුවන්ගේ අධ්‍යාපන උසස් අධ්‍යාපන ආදී කටයුතු දියුණු පවුණු වේවා. නිරතුරුව සත්පුරුෂ සේවනයෙන් යුක්තව දැහැමිය ධාර්මිකව ජීවත් වීමේ වාසනාව භාග්‍ය වරම ඔබට උදා වේවා. අවසන ඔබ අප හැම දෙනාමත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම උදා කරගන්නට මේ පුණ්‍ය ශක්තියෙන් හේතු වේවා. වාසනාවන්තම වේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ලෝවරණ පළාත ප්‍රදේශයේ සම්බුදු සසුන ආරක්ෂා කරන සියලු අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී දෙවිඳුන් මේ පින්පෙත් එකසේ අනුමෝදන් වෙත්වා. දිවයිසුරු වඩා වර්ධනය කර ගනිත්වා. සියලු දෙවියෝ උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්නේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැමදෙනාටම තෙරුවන් සරණයි. Thank you.